අපි බලමු මොකද අද දවසේ වෙන්නේ කියලා. අද මම අලුත් ඔයිල් එකක් හදනවා මගේ කොණ්ඩේ ගන්න. ඒ වගේම අද අපි අලුත් තැනකට යනවා. මම අවුරුදු ගාණක් ඉඳලා මේ බිල්ඩින් එකේ තාම ගිහින් නැහැ පූල් එක. අද අපි පූල් එක බලන්නත් යනවා. කාඩ් එක දාන්න. මම තාම ඔයිල් මේකට මම ඔලිව් ඔයිල් දානවා. කොණ්ඩේ ටික් වෙන්න ඔලිව් ඔයිල් ගොඩක් වටිනවා. එතකොට කොණ්ඩ රැවෙන්න විටමින් E ගොඩක් වටිනවා. මම කලින් පාවිච්චි කරේ කොකොනට් ඔයිල් මිල්ජායි කියන කොකොනට් ඔයිල් ඇන්ඩ් විටමින් E. කොකොනට් ඔයිල් එකට වඩා මට හිතුණා මේ පාර දාන්න ඕනේ කියලා ඔලිව් ඔයිල්. ඔයිල් එක ඇප්ලයි කරලා නාලා තමයි දැන් මේ ඉන්නේ. ටෝනර් එක දාලා සීරම් එක ගාලා ක්‍රීම් එක ගාලා මම ලෑස්ති වෙන්නේ ෆොටෝ වගේක් print කරගෙන එන්න යන්න. මේ ලිප් බාම් එක හරි හොඳයි. ඒකට මම පාවිච්චි කරන්නේ නැහැ වැඩිය. ළමයි ඔන්න ඕක ඔයාලා දැකලා තියෙනවද බලන්න. මේක ළමයි nail polish remover tissue එකක්. ඔයිල් වගේ දෙයක් තියෙන මේකේ. මේක මට ඉන්දියාවේ ගියපු කෙනෙක් ඉන්දියාවෙන් තමයි ගෙනත් දුන්නේ. මේක හරිම healthy. ඔයාලා ලංකාවේ තියනවා නම් මටත් කියන්න. මොකද මම දන්නේ නැහැ ලංකාවේ තියනවද කියලා. අපි දැන් ලංකාවේ ටින්ඩර් වගේ ඇසිඩ් ජාති පාවිච්චි කරනට වඩා ඇත්තටම මේක ගොඩක් වටිනවා. මේක යවනවා. ඇත්තටම මේ හොඳයි. ඔයිල් අපි ජිම් එකට ගියාම මැෂින් පාවිච්චි කරන්නේ නැහැ. ඉස්සෙල්ලාම අපි ඉස්සෙල්ලා zumba කරනවා විනාඩි 30ක්. ඊට පස්සේ තමයි මැෂින්ස් වලට යන්නේ. සමහර දවස්වල ඉතින් කම්මැලි වුණාම zumba කරලා එහෙමම ගෙදර එනවා. මැෂින්ස් වලට යන්නේ නැහැ. ඒ වුණාට හොඳට දාඩිය දානවා ළමයි. ඒ වගේම ෆන්. අපි දැන් යමු පූල් එක පැත්තේ පොඩි රවුමක් දාන්න. ඉස්සෙල්ලාම තමයි දැන් මේ ගෙදර ආවලා අවුරුදු 2කට හිට වෙනවා. මම තාම මේ බිල්ඩින් එකේ පූල් එකට ආවිලා නැහැ. ඒකට මට කෙනෙක් කිව්වා මේ බිල්ඩින් එකේ පූල් එක හරිම චූටි කියලා. චූටි වුණාට කියුට්. දාන්න වරු. ඊනවල නම් අතරම ඉඳ වදී වගේ තමයි. ඒකට කියුට්. හරිම කියුට්. අපි වගේ පීනන්න බැරි පූල් යන ආස වෙනස් වෙන්න මේ වගේ තරකට එන්න ආසයි. ඒ බය නැහැ දැක්ක. සමහර පූල් තියෙනවා දැක්කම නිකන් ආගාරයක් දැක්කා වගේ බය හිතෙනවා. ඒක සමහර පූල් වල අනිත් තමයි සන්සෙට් එක වරු මේ වෙලාවට අපේ සන්සෙට් එක පෙන්නන්නද. පූල් එකේ ඉන්න සන්සෙට් එක බලන්න මාර ලස්සනයි. මම ඉස්සෙල්ලාම තමයි දැක්කේ. දන්නේ අපේ බිල්ඩින් ඉඳලා අපිට බලන්න පුළුවන් කියලා බර්ජ් කලිෆා view එකක් තියෙනවා. බර්ජ් කලිෆා පේනවා ළමයි අපේ බිල්ඩින් වලට මේ බලන්න. ගොඩක් දුරයි වගේ පේුණාට ඇත්තට විනාඩි 20ක වගේ දුරක් තමයි තියෙන්නේ. අපි දැන් යමු අපේ print කරන් ආපු ෆොටෝ ටික frame කරන්න. Memories, not all, some of them. But yeah, looks pretty cute and nice. So this is the final look. අපි යන්නේ අඩු කරලා. අපි යන්නේ අල්මාරියකට. මම කරන්නේ හරි චූටි ෆොටෝ. චූටි ෆොටෝ එක අපි ළඟම ගන්න එක. හදන්නේ ගන්න යන්නේ. ගොඩක් කනේ ලංකාවට තියෙන්නේ අපිට ළඟසුරු කියන සුසුම ලංකාවට තියෙන එකම ෂොප් එක. ඔහේ යනවා පිස්සෝ වගේ. චීව්නේ. සමහර ලංකාවේ බඩු ළමයි ලංකාවට වඩා අඩුවෙන් මෙහෙන් ගන්න පුළුවන්. හොඳට දැකලා තියෙනවා. ඔය සැමන් හිව සමහර දවස්වල ලංකාවට වඩා මෙහි අඩුයි. ඉතින් මේ වගේ ලංකාවේ බඩු තියෙන එක ගැන ඇත්තටම සතුටුයි. ඒ වගේම ආඩම්බරයි. මොකද ඉන්දියන් පිලිපීන් මේ වගේ තියෙනවා නම් අපෙත් තියෙන්න එපානේ. අපි ළමයි මෙන්න මේ බිල්ඩිම යට ඉන්නේ දැන්. ඉඳගෙන ගන්න ටී දෙකක්. අපි ළඟ තියෙනවා මොනවද තියෙන්නේ? ශ්‍රී ලංකන් බඩු. ටිපිටික් කප් චාය එකක් ගහනවා යන්නේ. මේක තමයි ඉතින් මෙහි මිතුර හැමෝගෙම දුබයි වල ඉන්න අපේ හැමෝගෙම මිතුරයා තමයි ටී එක. ගෙවන්න නේද? හා? ඔව්. ළමයි හුලම් පැකට් එකක් ගත්තාම අතරින් පතර මොනවද තියෙන්නේ? ටිපිටික්. මේ උස්සත තියෙන අපේ පැත්තේ. දැන් මේ ඉන්න ගමන් මනෝපාර ගහනවා ළමයි කොහොමද මේ බිල්ඩිමේ අයිතිකාරයා වුණොත් එහෙම
වගේ මම පාරට ගහනවා මේ වගේ තේ එකක් ගහන ගමන් අන්න අර වගේ කාර් එකක් දිහා බලන් ඉන්නවා. ඔයාලට පේනවද මේ කාර් එක රතු පාට? පට්ටනේ. අදට එච්චරයි. මේකම අපිත් එක්ක එකතු වෙලා ඉන්න අනිවාර්යෙන් subscribe කරන්න, comment කරන්න, share කරන්න ළමයි. හොඳයි. and thank you මගේ vlog එක බලුවට. අනිවාර්යෙන් දිගටම එකතු වෙලා ඉන්න.